පක්ෂකම් තියෙන වෛද්‍යවරු කියනවා හාමුදුරුවනේ කවදාවත් නැතුව මං නැගිටිනකොට බිරිඳ මගේ අතට වතුර වීදුරුවක් දුන්නලු බුදුහාමුදුරුවන්ට පූජා කරන්න කියලා. මට කියනවා උදේ නැගිට්ටාම බුදුහාමුදුරුවන්ට තියන්න පැන් එක මගේ අතට දෙන. මගේ බිරිඳ දිහා බලලා මට අය රවන්නවත් බෑ කිව්වා. එහෙම තමයි බුද්ධවත කරන මිනිස්සු මෙල්ල වෙනවා. මං ඔය කියන්නේ කොල්ලෝ ඉන්නවනේ දාතක් පාතක් නැතුව. කරන්න ඕන කියන්න ඕන මොකද්ද කියලා හිතා ගන්න බැරුව. පුතේ බුද්ධවත කරන්න. නිකන් සකයි වගේ නම් මම කියනවට කරන්න. අපේ තාත්තලා මේවා පුරුදු වෙන්න. මහ දෙයක් නේ මං මෙතෙක් කිව්වේ නෑ රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කම. පන්සලට යන්න අර ගිහිල්ලා බොහොමලුවේ චෛත්‍ය මලුව මාසෙකට සැරයක්වත් අමදින්න. Facebook එක ගන්න. දවසට එක පණිවිඩයක්වත් දෙන්න. සමාජයට යහපතක් වෙන. දවසට එක පණිවිඩයක්වත් දෙන්න. අර සමාජයට වැඩදායි මම ඇත්තන්ට යෝජනා කරන්නේ පින්නතුනේ අපේ තරුණ මේ හැම කෙනෙක්මනේ Facebook තියනවා හැම කෙනෙකුම සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරනවා තමන්ගේ සිතුවිල්ලකින්වත් නරක දෙයක් සමාජගත කරන්න එපා කවුරු හරි කෙනෙක් යහමගට එන දැන් අපි හොඳටම දන්නවනේ සෝෂල් මීඩියා වලට මොනවාද කරන්න බැරි කට්ටිය කියනවා නේද සෝෂල් මීඩියා වලින් රැලි හදන්න පුළුවන් කියලා. ඉතින් හදන්න හොඳ රැල්ලක් නිවන් දකින්නම. try කරලා බලමු සෝෂල් මීඩියා වලින්ම නිවන් දකින්න. ධර්මයේ ප්‍රචාරය කරන්න නායක හඳුනන සෝෂල් මීඩියා එක. උදේ නැගිටලා Facebook එක ඔන් කරනකොට කොහෙවත් නැතිනේ කුණුහරුප පේනවට වඩා කොහොමද? මම කියන්නේ දවසට එක බුදු ගුණේ ගානේ පෝස්ට් එකක් දැම්මොත් එක බුදු ගුණේ ගානේ කියවුවා මේක නිකම්ම අපිට හදන්න පුළුවන්. කවදාවත් වෛරය පතුරවන්න එපා. කවදාවත් ද්වේෂය පතුරවන්න එපා. කවදාවත් සමාජ කැළඹීම පතුරවන්න එපා. සිතන සිතුවිල්ලේ ඉඳන් භාවිතේ ඉඳන් යහපත් දේ විතරක් සමාජගත කරමු. යහපත් දේ විතරක් ප්‍රචාරය කරන්න පුරුදු වෙමු. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයේ තියෙන වෙන මොක නැතත් අර බුද්ධවත කරන්න අපි කරන එක හරි කමක් නැහැ මං කියන්නේ ඉතින් මේක අර හැම වෙලේම අතේ තියෙන ෆෝන් එක නම් ඉතින් ඒකට හරියන එකක් කියන්න එපා නේ අර බීම බෝතලයක් හරි කමක් නැහැ ගෙදර අරන් ගිහිල්ලා තියාගෙන මං කියන්නේ ඉතින් ඔය බියර් කෑන් එකක් ගන්න වෙලාවේ රුපියල් 200ක් විතර වෙනින් බීම බෝතලයක් නේ මහා ගාණක් වෙන්නේ නැහැ ඕක ගෙදර අරන් ගිහිල්ලා තියාගන්න නර කෝප් එකට දාලා බැරිද හැන්දෑවට බීම වීදුරුවක් බුදුහාමුදුරුවන්ට ගිලන්පසට තියන්න පින් සිද්ධ වෙන්නේ නැද්ද බැරිකමද නොකරනකම දැන් ඉතින් රින්ගන්න යන ගමන් පාදුක්කේ දින කඩවල වල සේරම බීම ගන්න කියලා ඔය නේ ඒක නිවාඩු පාඩුව බීම බෝතල මම හිතන්නේ සිගරට් එකක් ගන්න සල්ලි වලින් බීම බෝතලයක් ගත්ත හැකි මේ බුද්ධවත කරන්නේ හරි පොඩි දේවල් මේවා. ඉතින් හෙට ඉඳන් කරන්න. කවදා හරි ජීවිතේ අවුරුදු 50 යනකොට අන්න ජරාවටපත් වෙලා ව්‍යාධියටපත් වෙලා මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට අපිට මතක් වෙනවා. මොකද්ද? අපිට සිහියට එනවා. මොකද්ද? මම දැන් අවුරුදු මෙච්චර කාලයක් තිස්සේ බුදුහාමුදුරුවන්ට උදේට පැන් ටික තියන්නේ. අවුරුදු මෙච්චර කාලයක් තිස්සේ බුදුහාමුදුරුවන්ට ගිලන්පස ටික තියන්නේ. පුළුවන් වෙලාවට නේ ගෙවල් වල උයනවා නම් මං කියන්නේ. ඔය දාන ටිකක් එහෙම ඉතින් පූජා කරන්න ඔය පීරිසියකට බත් හැඳි භාගයක් විතර දාලා. චුම්පාන් ලොරියෙන් හරි කමක් නෑ උයන්නේ නැත්තම් මං කියන්නේ පාන්නම් කන්නේ.
නේ නායකහන්න බනිස්කෙඩියක් හරි කමක් නැන්නේ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවට තියන්න. ඔහම තියනකොට පින්නතුනේ මොකද්ද ඇති වෙන සිතුවිල්ල? බනිස්කෙඩියක් කීයද? රුපියල් 50ක් විතර නෙවෙන්නේ නේ. සිගරට් එකට වඩා අප්පා බනිස්කෙඩි 4ක් විතර ගත්ත හැකිද? වේල් 4ක් විතර බුද්ධ පූජාව තිබ්බ හැකි එක සිගරට් එකේ. පින් සිද්ධ වෙන්නේ මං කියන්නේ උයන්න කම්මැලි නා. එතකොට පින්නතුනේ සිහියට එන්නේ මේ මගේ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියන්න. මගේ භාග්‍යවතුන් වහන්සේට මම මේ කියන වගේ සැකයක් වගේ තියෙනවනම් හෙට ඉඳන් පටන් අරන් සති 3ක් කරන්නකො ජනවාරි මාසේ විතරක් කරන්න අය කරන්න එපා. හෙට ඉර පායනවා සත්තයි ජීවිත වෙනස් වෙනවා පින්නතුනේ. මිනිස්සුන්ට වරදින්න දෙන්නේ නැහැ. මිනිස්සුන්ට අකුසල ධර්ම සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. අම්මට තාත්තට හොඳට සලකන්න. අම්මගේ තාත්තගේ මොන වැරදි අඩුපාඩු තිබ්බත් කමක් නැහැ. ඒ කට්ටියට අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකම කරන්න. මම ප්‍රාර්ථනා කරනවා මම ආශිර්වාද කරනවා. කාලෙකින් ලැබු මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ මේ පින්කම් වලට මේ කටයුතු වලට බුදුම විදියට දෙවි දේවතාවුන් වහන්සේලා ආශිර්වාද කරනවා. දැන් ඉතින් අද ඉඳන් ගෙවල් වලට ගිහිල්ලා ඔය අඬදබර වෙන්නේ එහෙම නවත්තන්න ඕන ගෙවල් වල. පොඩ්ඩ බැරි වුණාම කුණුහරුප කියන ඒවා ගෙවල් වල නවත්තන්න ඕන. පොඩ්ඩ බැරි වුණාම ගෙවල් වල පාදුක්කෙත් බොනවද නැහැ? නැතුවද? ඔය නෝ කෙලලා කියන්නේ බීලා ඇවිල්ලා ඔය ටික ටික පාලනය වෙන්න ඕනේ. අම්මා තාත්තා දරුවෝනේ එකට හරි සමගියෙන් සහයෝගයෙන් අවුරුද්ද පටන් ගන්න ඕනේ. මම අවසාන වශයෙන් යෝජනා කරන්නේ සිතුවිල්ලකින්වත් පාපයක් නම් කරගන්න එපා. අපේ භාවිතාවෙන් හැසිරීමෙන්වත් පාපයක් කරගන්න එපා. වචනයෙන්වත් පාපයක් කරගන්න එපා. මේ ලැබපු මිනිසත් භවයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ හැරවුම 2026 වර්ෂයේ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ සිද්ධ කරගත්ත පින්කමේ ආනුභාවයෙන් මේ අම්මලාට තාත්තලාට රහත් වෙලා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ධර්ම දේශනා මේ පින්කම අපේ නේ විරාජ් අයියා බොහොම ඌමනාවෙන් මට ආරාධනා කරලා මේ සියලු දෙනාම එක්ක අහුවෙලා පින්කම සිද්ධ කරන්න යෙදුනේ. ඉතින් මම අවසාන වශයෙන් දේශනා කරන්නේ මේ පාදුක්කෙන් පුළුවන් තරම් මත්ද්‍රව්‍ය අයින් කරලා දාන්න. කට්ටිය කොට එක්කව වෙන්න ඕනේ. අපේ තාත්තලා අපේ තරුණ මහත්තුරු එක්ක වුණොත් ඔය කටයුත්ත කරන්න පුළුවන්. පින්නතුනි හාස්කම කොච්චරද කියනවනම් විකුණන මහත්තුරු නවත්තන යුගය. අපි එක්ක වෙලා සේරම මේ කොහෙද තියෙන චඩ වැඩ සියල්ල නවත්තලා දාමු. මේ සියලු දෙනාට ඒ සඳහා වීරිය වඩන්න ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අහපු බණ පදයක් ගානේ බණ පින්කම සංවිධානය කරපු අපේ සියලු දෙනා බණ කියන අපිට වඩා බණ සංවිධානය කරපු දෙවියට පින් සිද්ධ වෙනවා. ඔයත්තන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා සාදු කියලා පින් අනුමෝදන් කරමු. හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන් පින් අයිති වේවා. ඔය අම්මයි තාත්තයි ගෙදර ඉන්නවනම් උදේටයි හැන්දෑවටයි වඳින්න බලන්න. අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳිනකොට පින්නතුනි පුදුම විදිහේ හැඟීමක් ඇති වෙනවා. බුදුහාමුදුරන්ට උදේට පැන් එක තියලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම යම්සේද එලෙසම හැඟීමක් අම්මට තාත්තට වඳිනකොට ඇති වෙනවා. අම්මට තාත්තට මේ පින් අයිති වේවා
මං හදුබඩු මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයින් මගේ අයියට මේ පින් අයිති වේවා. ඒ වගේම මේ ප්‍රදේශවාසී මහා සංඝරත්නයට ගෞරවනීය අපේ හාමුදුරුවරුන්ට නායක හාමුදුරුවනේ මේ තමයි නායක හාමුදුරුලා මෙච්චර කාලයක් මේ පැත්තේ ඉඳගෙන කරපු කැපකිරීමේ ප්‍රතිඵල. නායක හාමුදුරුලා දහම් පාසල කරා, දායක සභාව කරා, පින්කම් ටික කරා, බෝධි පූජාව කරා. මේ අපේ පල්ලියෙන් ඒ ආගමික කටයුතු ටික කරා. එහෙම කරපු හින්දා තමයි බණහඬ මිනිස්සු ඉතුරු වෙලා ඉන්නේ. නායක හාමුදුරුලා කරපු දහම් පාසලේ දරුවෝ ටික තමයි මේ රැඳිලා ඉන්නේ. නායක හාමුදුරුලාට අනේක වාරයක් පිං සිද්ධ වෙන්න ඕනේ. මේ මේ දුක් දෝමනස්යන් විඳගෙන මේ ක්‍රීඩාංගණය පිරෙන්න මිනිස්සු එක්කව කරේ නායක හාමුදුරුලාගේ ව්‍යායාමයේ නායක හාමුදුරුලාගේ කැපවීම අපේ ගෞරවනීය නායක මහා ස්වාමින් වහන්සේලාට චිරත්කල් සම්බුදු සසුන තුල වැජබෙන්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපේ විරාජ් ජය ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. සිරුවන් සරණයි. බොහොම පිං අපේ හාමුදුරනේ විචිත්‍ර ධර්ම කතික නිකවරටිය